හරි ඉතින් අපි ඊගාවට බලමු කොහොමද 2012 ඒ ගාන කතා කරන්න කියලා KPKC ගාන. අපි මේ ගානට යන්න ඉස්සෙල්ලා අපි බලමු 2012 ටයිප් එකකට යනකොට ඒකේ දෙවනි පාර්ට් එකට යනකොට කොහොමද ඒකේ සමතුලිතතා දෙකක් එනවා. يعني එකම බඳුනක සමතුලිතතා දෙකක් එනවා. ඒ වගේම ඒකේ සමතුලිතතා දෙකට අදාළව පොදු සංඝටකයක් තියෙනවා. පැහැදිලිද කියන කතන්දරේ? එකම බඳුනක සමතුලිතතා දෙකක් තියෙනවා සහ ඒ සමතුලිතතා දෙකටම පොදු සංඝටකයක් තියෙනවා. අන්න ඒ જાතිය ගැටලුවක් කොහොමද හදන්නේ කියලා අපි ඉස්සරලා නිකන් වෙනම උදාහරණයක් අරගෙන බලලා ඉමු. ඊට පස්සේ අපි 2012 ගානට යන් මේ හදන්න. right අපි බලමු නිකන් අපි හිතමු මෙන්න මේවා එකක් තියෙනවා කියලා. අපි ගමු යම් පද්ධතියක තියෙනවා A ගෑස් වලින් B ධන C කියලා ගෑස්. අපි හිතමු ගෑස් කියලා මේවා. A ගෑස් වලින් B ගෑස් ධන C ගෑස් හැදෙනවා. හරිද? ඒ වගේම ඒ පද්ධතිය තුලම right ඒ පද්ධතිය තුලම නැත්නම් ඒ බඳුන තුලම A ගෑස් වලින්ම හැදෙනවා කියලා මම උදාහරණ කීපයක් පොඩ්ඩක් අර පැහැදිලි කරන්නම් මේක. A ගෑස් වලින් හැදෙනවා අපි ගමු නිකන් දෙකක් E ගෑස් හැදෙනවා එකක්. අපිට කැමති විදිහට මේ ගන්න බෑ විභාගයට දෙන එකට අදාළව ගන්න ඕනේ. දැන් මම ඔයාලට පැහැදිලි කරන්න ඕනේ හින්දා මේ එකක් ගන්නම්. හරිද? පැහැදිලිද? ඉස්සලාම මේක තේරුම් ගන්න ඕන බඳුනක් තියෙනවා right බඳුනේ සමතුලිතතා දෙකක් වෙනවා යම් උෂ්ණත්වයකදී. හරිද? ඒ වගේම ඒකට ඒ සමතුලිතතා දෙකටම පොදු සංඝටකයක් තියෙනවා. මම මේ පොදු සංඝටකය මෙතෙන්දී A කියලා ගත්තා. A කියලා ගත්තා. හරිද? ඔමයි මූල ආරම්භය තියෙන්නේ වැඩි. ඊට පස්සේ මේ જાතිය ගානක් හදනකොට දැන් ඒක මේ දැන් මාකින් ස්කීම් වල නම් නම් එහෙම විවිධ විදි දීලා තියෙනවා මේවා හදන්න. නමුත් මේක හදනකොට හොඳම ඒ කියන්නේ දැන් මේක දෙන්නේ දරුවෝ කොහොමද මෙතන ආරම්භක මවුල දීලා මොකක් හරි කොහෙන් හරි මවුල ටිකක් දෙනවා ඔයාලට ඒක හොයාගන්න. හරිද? සමතුලිතතාවය තියෙන ප්‍රමාණය හොයාගන්න මොනවා හරි ටිකක් දෙනවා. හරිද? එතකොට මෙන්න මේ සමතුලිතතාවය කියන ගණන් වලට අදාළව ඔයාලට ගණන් හදාගන්න වෙනවා. පැහැදිලිද? එතකොට මම නිකන් මෙතන ගන්නම් A කියලා එකක්. හරිද? එතකොට මෙතන මෙහෙම කියන්න ඕන ආරම්භක මවුල. හරිද? අපි ගන්නවා ඊට පස්සේ මවුල වෙනස මම කෙටි ලියන්න. ඊට පස්සේ සමතුලිත මවුල කියලා ගන්නවා. හරිද? එතකොට මෙතන ආරම්භක මවුල A කියලා අරගත්තාම B C නැහැ කියලා ගන්නවා. පැහැදිලිද? B සහ C නැහැ කියලා ගන්නවා. එතකොට මෙතන මම මවුල වෙනසට ගන්නවා ඍණ x කියලා ප්‍රමාණයක් කියලා. අපි සාමාන්‍යයෙන් සමතුලිතතාවයක් හදාගෙන යනකොට දාන විදිය. හරිද? ඍණ x කියලා ප්‍රමාණයක් අරගන්නවා. එතකොට මෙතන හැදෙනවා ධන x, මෙතන ධන x හැදෙනවා. දැන් ඔයාලට මෙන්න මේකේදී සමහරලාට දෙනවා දැන් මේ මේකට අදාළ අගයක් දෙනවා. A වල ඉතිරි ගාන කියලා දෙයි, නැත්නම් හැදිච්ච B ගාන කියලා දෙයි, නැත්නම් හැදිච්ච C ගාන, නැත්නම් මෙහෙන් හැදිච්ච E ගාන හරි මොනවා හරි ඔහොම දත්ත ටිකක් දෙනවා. මම කියන්නේ මේ જાති ගානක් හදනකොට ඒ දත්ත ආදේශ කරගන්න යන්න එපා ඉස්සරලා. දැන් මම මෙතන A කියලා ගත්තනේ. ඔයාලා පැහැදිලි කරගන්න ඕන කාරණා තමයි මෙතන ගත්ත A කියලා. හරිද? A කියලා ගත්ත එක හරිද? ඊගාව එකට යන මේ කියන්නේ දීලා තියෙන දත්තේ ආදේශ කරන්න ඉස්සලා මම ගත්තා මෙතන x කියලා විචල්යක් දාගෙන ඒ විචල්යෙන් ගාන හදාගෙන යනවා. හරිද? අන්තිමට සුළු කරන්න යන කරන්නේ තමයි කරන්නේ. හරිද? දැන් මම මෙතන A කියලා මේක ආරම්භකව එයාලා එක්ක දෙනවා. හරිද? මේ A සිම්පල් A කියලා ගත්ත ගාන එයාලා එක්ක ආරම්භකව දෙනවා. නැත්තම් සිම්පල් A කියලා දෙයි මොකක් හරි දෙකයි මවුල කියලා හරි මොකක් හරි අගයක් විදිහට දෙනවා. එතකොට මෙතන ඍණ x මෙතන ධන x මෙතන ධන x. එතකොට මෙතෙන් එනවා ළමයි A ඍණ x මෙතන x කියලා එනවනේ දරුවෝ. හරිද? දැන් ඔන්න පළවෙනි දැන් මේ ඇත්තටම මේ සමතුලිතතාව දෙකම එකපාර වෙන්නේ. පැහැදිලිද? සමතුලිතතාව දෙකම කොහොමද වෙන්නේ? එකම අවස්ථාවේ වෙන්නේ. හැබැයි අපිට මේ එකම අවස්ථාවේ මේ දෙක වෙනවා කියලා අරගෙන හදන්න ගියොත් වැඩේ සෑහෙන සංකීර්ණ වෙනවා. ඒකින්ද ඔයාලා මේ සමතුලිතතාවය වෙලා ඉවර වෙලා තමයි මේක වෙනවා කියලා හිතන්නේ. ඇත්තට මේක නෙවෙයි වෙන්නේ. ඇත්තට මොකද්ද වෙන්නේ? මේ දෙකම එකපාර වෙන්නේ. හරිද? මේක වෙලා ඉවරලා මේක වෙනව නෙවෙයි. නමුත් අපි හිතනවා කොහොමද? මේක වෙලා ඉවර වෙලා මේක පටන් ගන්නවා කියලා. හරිද? එතකොට ඒකින්ද දැන් මේක පොදු සංඝටක ඊගාව එකට ගෙනියන්න. දැන් මෙතන මේ ඉතුරු වුණානේ A ඍණ x කියලා ප්‍රමාණය. හරිද? ඒ කියන්නේ දැන් මේ පළවෙනි සමතුලිතතාවය අවසන් වෙනකොට A ඍණ x ප්‍රමාණයක් මෙතන මෙන්න තියෙනවා. මම මේ A ඍණ x ප්‍රමාණය ගෙනියනවා මෙතෙන්ට.
හරිද? එතකොට දැන් ආරම්භකව a ඍණ x කියලා ප්‍රමාණයක් තියෙනවා දෙවෙනි සමතුලිතතාවය. හැබැයි ඔයා තේරුම් ගන්න ඕන කතන්දරය තමයි මෙන්න මෙතන මේ තියෙන a ඍණ x ප්‍රමාණය දැන් නැතුව ගියා. පැහැදිලිද? a ඍණ x ප්‍රමාණය නැතුව ගියා. ඒක කොතෙන්ද ගියේ? ඊගාව සමතුලිතතාවයට ගියා. පැහැදිලිද? එතකොට අනිත් කතන්දරය තමයි මේකේ තියෙන a මේකේ තියෙන a නිකන් දෙපැත්තට බෙදිලා ඉන්නවා නෙවෙයි. දෙපැත්තට බෙදිලා ඉන්නවා නෙවෙයි මුළු පද්ධතිය පුරාම දරුවෝ වායු පැතිරෙනවානේ. තේරුණාද? එතකොට මේ වායු පැතිරෙනකොට මේ සමතුලිතතාව අපිට බෙදලා වෙන් කරන්න බෑ. හරිද? මේ සමතුලිතතාවයට අදාළව සහ මේ සමතුලිතතාවයට අදාළව දෙකටම මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට මවුල සංඛ්‍යා තියෙනවා. මෙයාට ඒ අදාළ ඒ තියෙන ප්‍රමාණය සහ මෙයාට තියෙන ඒ ප්‍රමාණය දෙකම එකම ගානක්. එකම ගාන. මේක ඉවර වෙනකොට a ඍණ x කියලා ගත්තා. මම ඒක ගෙනිච්චා ඉස්සරහට. මෙතන e නෑ කියලා ගත්තා. එතකොට මෙතන මම ගන්නවා එහෙනම් මවුල වෙනස මෙතන ඍණ y වෙනකොට මෙතන ධන දෙකක් y වාගේ එනවා. හරිද? එතකොට මෙතන a ඍණ x ඍණ y මෙතන දෙකක් y. ඔන්න ඔහම තමයි දැන් තියෙන්නේ. දැන් ඔයාට තේරුම් ගන්න තියෙන කතන්දරය තමයි සමතුලිතතා දෙකටම පොදු a ප්‍රමාණය a ඍණ x ඍණ y. පැහැදිලිද? a ඍණ x ඍණ y. ඒ වගේම අනික් ඒවා නම් පොදු ඒවා නෑනේ ගැටලුවක් නෑනේ. එතකොට සමතුලිතතා දෙකටම a ඍණ x ඍණ y පොදුයි කියන එක තේරුම් ගන්න ඕනේ. මෙතන ඉතින් මේ මෙතන නැතුව ගියා කියලා වගේ පෙවුනට මේ දෙකටම පොදු ගාන තමයි මේ සමතුලිතතා දෙකටම පොදු ගාන තමයි දරුවෝ මේක කියන එක ඔළුවට දාගන්න ඕන. හරිද? එතකොට ඔයාලට මේ අගයන් හොයාගන්න අවසානයේ මොකක් හරි දෙයි සමතුලිත a මවුල ගණන. හරිද? අවසානයේ සමතුලිතතා දෙකම ඉවරෙච්චාම තියෙන e ගණන. ඕවා මොනවා හරි දෙයි. ඒකට ඔයාලට මේ අපුරු හොයාගන්න පුළුවන්. මම කියන්නේ මේවා දීලා තියෙන්නේ. ඒවා ආදේශ කරන්න යන්න එපා මූලිකව. මුල අවස්ථාවේදී ඒවා ආදේශ කරන්න එපා. ඔයා මේ විදිහට ගාන x හරි x සහ y දාගෙන වාගේ ගිහිල්ලා ගාන හදා ඉවර කරලා ආදේශ කරලා හොයන්න. ඒක තමයි හොඳම විදිය. පැහැදිලි නේද? දැන් මේ වගේ දැන් හිතන්නකෝ මේක මම මෙහෙම එකක් ගන්නකෝ දැන් මේක පොඩ්ඩක් අවශ්‍ය නම් නෝට් එකක් දාගන්නකෝ. මේක නෝට් එකක් දාන්න මේක නිකන් පොඩි සටහනක් විදිහට දාගන්න. මේ විදිහ එකක් කොහොමද හදන්නේ කියන එක පොදුවේ. දැන් 2012 ගාන විතරක් නෙමෙයි මේ જાතිය ඕනම එකක් આવත් මේ විදිහට හදන්න පුළුවන්. හරි? right. එතකොට මම දැන් මෙහෙම අපි තව එකක් හිතමුකෝ. දැන් මම ගන්නවා මෙහෙම එකක් වුණා. මේකෙන් එකක් හිතමු අපි. මේකෙන් එකක් හිතනවා මෙන්න මෙහෙම. මේ සමතුලිතතාවය මෙහෙම ගිහිලා ඒ පද්ධතිය තුළ තව සමතුලිතතාවයක් තියෙනවා කියලා ගන්නකො. B යනවා. B ගෑස් එක යනවා. තුනක් B ගෑස් එකට වගේ මොකක් හරි ඉතින් කැමති එකක් ගන්න පුළුවන්. එතකොට ගෙනියන්නේ ඉදිරියට ගෙනියන්නේ මෙයාව. මෙන්න මෙයාව තමයි දෙන්න ගෙනියන්නේ. දැන් මෙහෙම දෙන්නෙක් වුණත් ඉදිරියට දැන් මේකේ A සහ B තියෙන එකක් මේකේ තියෙන තව සමතුලිතතාවයක්. මේකේ A B දෙකම තියෙනවනේ. ඒ වගේම A B තියෙන දෙවෙනි සමතුලිතතාවය මෙහෙම තියෙන්න පුළුවන්. එහෙම ගත්තොත් ටික වැඩි සංකීර්ණ මේකට. හරි. එතකොට x ගෙනිච්ච මෙතන දැන් ඔන්න මෙතන x තියෙනවා. Ax මෙතන තියෙන x නැතුව ගියා. හරිද? මෙතන x ඉදිරියට ගෙනිච්චා. මෙතන නෑ. මෙතන ඍණ y කියලා ගමු. මෙතන ධන 2y 3y නේ. මෙතන ධන 3y හැදෙනවා. එතකොට මෙතන x ඍණ y වෙනවා. මෙතන 3y වෙනවා. ඔන්න ඔය y කතන්දරයක් තියෙන්නේ. එතකොට පද්ධති සමතුලිතතා දෙකටම පද්ධතියේ තියෙන b ගාන x නෙවෙයි. තේරෙනද? මේක නෙවෙයි. සමතුලිතතා දෙකටම අදාළ b ගාන තමයි x ඍණ y. ඔහොමයි මේ කතාව තේරුම් ගන්න. right? හරි. එතකොට අපි යම් බලන්න 2012 ගාන කොහොමද හදන්නේ කියලා. මුල කැලේ නම් ලේසි ළමයි ටික. හරිද? මුල කැලේ ලොකුවට දෙයක් නැහැ. ඉතින් අපිට කියන කතන්දරේ තේරෙනවා. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරි. කොහොමද 2012 ගාන තියෙන්නේ? මෙන්න මෙහෙම කියනවා. මේ 2012 පස්වෙනි ගාන කියන්නේ රචනා පේපර් එකේ පස්වෙනි ගාන B කොටස. මෙහෙම කියනවා. සංවෘත දෘঢ় වාචනයක. ඉතින් ඔයාලට කිසිම වෙලාවක උපකල්පනයක් එහෙම ලියන්න බෑද? සමහර උපකල්පන ලියන්න ගිහම දෘঢ় වාචනයක් දුන්නාම තායි දෘಢයි කියලා ලියනවා.
හරිද? දෘඪ භාජනයක් කියලා දුන්නාම උපකල්පන වලට දෘಢ බඳුනක තියනවා කියලා ආයෙ ලියන්න එපා. හරි? දෘಢ භාජනයක අන්තර්ගත ඒ වායුව පෙන්눔 කරන පහත සම්බන්ධතාවය සලකන්නලු. T කෙල්වින් වලින් දීලා තියෙන උෂ්ණත්වයේදී පහත ප්‍රතික්‍රියාවට ඒ භාජනය වෙයි කියලා කියනවා. පළවෙනි සම්බන්ධතාවය දීලා තියෙනවා 2A කියන ගෑස් එක සමතුලිත වෙනවලු B ගෑස් එකත් එක්ක. B ගෑස් එකත් එක්ක සමතුලිත වෙනවලු. ඔන්න ඔහයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ කියනවා සමතුලිතතාවයට එළඹුණු පසු ඒ ආරම්භක ප්‍රමාණය 140ක් B බවට පරිවර්තනය වී අන්නයි. ඒ වලින් 140ක් B බවට පත් වෙනවලු. පරිවර්තනය වී ඇති බවද පද්ධතියේ ඇති මුළු පීඩනය 4.105 වර්ග මීටරයක නිව්ටන් බව සොයාගෙන ඇත. මේ උෂ්ණත්වයේදී මෙම සමතුලිතතාවය සඳහා සමතුලිතතාවයේද KP ගණනය කරන්න කියලා තියෙනවා. මුළු පීඩනය දීලා තියෙනවා, විඝටන ප්‍රමාණය දීලා තියෙනවා. ඒක හරි සරලයි. ළමයි පළවෙනි පාර්ට් එක හරිම සරලයි. මේකේ දරුවෝ පොඩි ගැටලුවක් තියෙනවා. මේ A කොටසයි ඒවල නෙදී ඒ විතරනේ තියෙන්නේ. ඒවල 1 සහ 2 කියන කතන්දර දෙක එකට සම්බන්ධ කරන්න වෙනවා. අන්න එතෙන්දී පොඩි ගැටලුවක් එනවා. ඔයාලට දැන් පළවෙනි එකේ Aද මොකද්ද 2යි මවුලද කියලා එහෙම මොකුත් දීලා නැහැ. එතකොට අපිට දාගන්න වෙනවා මේකට දෙවෙනි එක ගැන හිතලා ඒ කියන්නේ මේකේ සම්පූර්ණ ගාන කියුවේ නැත්නම් පොඩි ගැටලුවක් එනවා. ගැටලුව තමයි දෙවෙනි එකේ විතරයි සිම්පල් A කියලා මවුල ගාන දීලා තියෙන්නේ. රෝමිලකන් දෙකේ. රෝමිලකන් එකේ අපි සිම්පල් A කියලා දාගත්තේ නැත්නම් මේ කේස් දෙක සම්බන්ධ කරන්න බැරුව යනවා. එහෙම ගැටලුවක් එනවා. එතකොට ඒක ඒ ගානේ තියෙන මම හිතන්නේ ගැටලුවක් වෙන්න ඇති. නමුත් ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් එතෙන්දී සිම්පල් A කියලා දාගෙන තමයි හදාගෙන යන්න වෙන්නේ. එහෙනම් මම ගන්නවා මෙතෙන්දී ආරම්භක මවුල සිම්පල් A කියලා ගමු. හරිද? මෙතන මම ගන්නවා මවුල වෙනස. මෙතන දරුවෝ මෙතන මේ සාමාන්‍යයෙන් අපි අතින් මොකක් හරි දාගන්නවා. එයාලා දීලා නැති මොකක් හරි දාගන්න ඕන. මෙතන ඔයාලට නිකන් මේක 2යි වයි වාගේ කියලා දාගන්න. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි මේක දීලා තියෙනවා 140යි කියලා. එතකොට මේකේ ඍණ 0.4යි. 140 කියන්නේ ඒ වලින් 140ක් වැය වෙනවා කියන්නේ නේද? හොඳට කියවන්න ඕන ගාන. ගානක් කියවද්දී අනිවාර්යයෙන්ම ගාන නිකන් ඔහි උඩින් පල්ලෙන් කියවලා දාන්න එපා. සමහර ඒවා දීලා තියෙනවා විකරණය වෙන ගාන. ගොඩක් දුරට වෙ දෙන්නේ ඒකෙන් කොච්චරක් විකරණය වුණාද කියලා තමයි දෙන්නේ. හරි සමහරුන්ට හිතෙනවා ඒක B හැදුණා. B හැදිච්ච ගානද දුන්නේ කියලා. අන්න එහෙම කිව්වොත් එහෙම වර්ධිනවා. දැන් මේ බලන්න. සමතුලිතතාවයට එළඹුණු පසු එහි ආරම්භක ප්‍රමාණය 140ක්. එතන නම් පැහැදිලිවම තේරෙනවා. ඒ වල ආරම්භක ප්‍රමාණය 140ක් කියන්නේ ඒව මෙතන අපි සිම්පල් A කියලා ගත්තා නම් එහෙනම් 0.4යි ඒක හැදෙනවා. මේ වැරෙනවා. එතකොට 0.2යි හරිද 0.2යි සිම්පල් A B ප්‍රමාණයක් හැදෙන්න ඕන. කොහොම තමයි ඉන්නේ මවුල වෙනස. ඊට පස්සේ මට ලියන්න පුළුවන් සමතුලිත මවුල කියලා. සමතුලිත මවුල එනවා මේක සුළු කරපුවාම මෙතන එනවා 0.6යි කියලා. මෙතන එනවා 0.2යි කියලා. දැන් අපිට KP හොයන්න ඕන. KP හොයන්න නම් මේක මේ පාර්ට් එක හරියම ලේසි. ඔයාලා මෙහෙම මේ වගේ ගානක් දුන්නාම මේක ලොකු දෙයක් නෑනේ. හරිද? එතකොට මෙතන තියෙන මවුල භාග වාට හරියම ලේසියෙන් හොයන්න පුළුවන් නේ. මෙතන 0.6යි මවුල, මෙතන 0.2යි, 0.6යි, මෙතන 0.2යි. ඊට පස්සේ ගන්න කෙලින්ම මේක ලේසියෙන් අපි ගමු සමතුලිත මවුල භාග කියලා එකක් ගමු. ඒක ලේසියි එතකොට ගත්තාම මේ ළමයි ඔක්කොම 0.8යිනේ. මෙන්න මෙතන එකතුව 0.8යි. ඔන්න ඔක මතක තියාගන්න. හරිද? පළවෙනි සමතුලිතතාවයේ තියෙන සමතුලිතතාවයේ ආරම්භක A ගාන ආරම්භක A කියන වායුවේ මවුල ගන්න සිම්පල් A කියලා ගත්තොත් එයාගේ සමතුලිතතාවයේ තියෙන මවුල ගාන තමයි 0.8යි A කියලා කියන්නේ. එහෙනම් සමතුලිතතාවයේ තියෙන 0.8ක් මේක උෂ්ණත්වය මොකද්ද? T උෂ්ණත්වයේදී. ඔන්න T උෂ්ණත්වය තමයි මේ සමතුලිතතාවයේ තියෙන්නේ. හරිද? T උෂ්ණත්වය තමයි මේක තියෙන්නේ. එතකොට මෙතෙන්ට එනවා ඔක්කොම 0.8යිනේ. 0.8ෙන් 0.6 කියන්නේ 4ෙන් 3යි. හරිද? මවුල භාගය 0.8ෙන් 0.6 කියන්නේ 4ෙන් 3යි. එහෙනම් මෙතන 4ෙන් 1යි. එහෙනම් අපිට දීලා තියෙනවා දරුවෝ මුළු පීඩනය මම එකපාර ගන්නම් 4.105 වර්ග මීටර නිව්ටන් කියලා තියෙන්නේ. එහෙනම් මම ගන්නවා මෙතන පීඩනය. හරිද?
වර්ග මීටරයට නිව්ටන් වලින් 4න් 3 වතාවක් 10 4න් 3 වතාවක් 4යි 10යි 5යි. 4න් 3 වතාවක් 4යි 10යි 5යි. මෙතනට එනවා 4න් 1 වතාවක් 4යි 10යි 5යි. එහෙනම් මම සුළු කළා මේ පැත්තට ගන්න නේ. සුළු කළා මේ පැත්තට ගන්න. 4න් 4ට 4 කපලා ගියාම 3යි 10යි 5යි පැස්කල් එනවා. ඒ ප්‍රමාණය නැත්නම් වර්ග මීටර නිව්ටන් මෙතන එනවා 1යි 10යි 5යි පැස්කල් කියලා. දැන් එහෙනම් A ප්‍රමාණය මේ නේද? මේ B ප්‍රමාණය මම මේ උදාහරණය. එතකොට අපි මේකට KP ලියනවා. ඔන්න KP ලියනවා. KP කොහොමද දෙන්නේ? B වල ආංශික පීඩනය බෙදන්න ඕනේ ඒ වල ආංශික පීඩනය වර්ගයෙන්. ඒ වල ආංශික පීඩනය වර්ගයෙන්. ඒක සුළු කරපුවාම එන්නේ ඉතින් මේක දැන් ඉතින් ලේසි එතනින් හර කරනවා නේද? 1යි 10යි 5යි වර්ග මීටරයට නිව්ටන්. ඒක බෙදන්න ඕන ඒ වලින් 3 වැඩි කිරීම 10යි 5යි වර්ග මීටරයට නිව්ටන් ගේ වර්ගයෙන්. ඒක සුළු කරලා ගන්නනේ. මෙතෙන් එන 9න් එකක් නේ. සුළු කරගන්න පුළුවන් අපිට 9න් එකයි. මේක සුළු කරලා තියෙන එක තමයි හොඳ නේ. දැන් 9න් එක සුළු කරලා තියාගන්න. හරිද? 10 5 දෙකක් තියෙනවා. 10 5 එකක් කැපෙනවා. එතන 10 ඍණ 5ක් එන්නේ උඩට. 10 ඍණ 5යි. මෙතන නිව්ටන් ඍණ 1 m වර්ගය කියලා තමයි එන්නේ. ඔන්න ඔහොම තමයි ඒ ගන්න. ඒක මෙහෙම ලොකු කේස් එකක් නෑ. හරි. ඔය ටික පුට්ටක් කතා ගන්න තියෙනවා. right. අපි ඊගාට යම් බලන්න ඊගා කොටස හදන්න. දැන් ඔන්න මෙන්න මේකේ තියෙන මේ 0.8යි මවුල කියන එක ඔයාලට ඔළුවේ තියාගෙන ඉන්න. දැන් මම මේ බෝඩ් එක මකනවනේ. හරිද? දැන් රෝම ඉලක්කම් දෙකට යනවා. මෙහෙම කියනවා රෝම ඉලක්කම් දෙකේ. පද්ධතියේ උෂ්ණත්වය 2යි T කෙල්වින්. දැන් උෂ්ණත්වය දෙගුණ කරනවා. කෙල්වින් වලින් දෙගුණ කරනවා. තෙක් වැඩි කල විට. ඉහත ප්‍රතික්‍රියාවට අමතරව පහත දැක්වෙන පරිදි තවත් ප්‍රතික්‍රියාවකට ඒ භාජනය වෙලු. උඩ වෙනවා 2යි A වලින් B හැදෙනවා. දැන් ආය එකක් වෙනවා 2යි වලින් A වලින් C දන D හැදෙනවා. හරිද? يعني අරකට අමතරව තව 2යි A වලින් C දන D හැදෙනවා. දැන් ඔයාලට තේරෙන්න ඕන අර මම ඉස්සලා කියලා දුන්න කාරණාවත් එක්ක බලනකොට එකම භාජනය තුල සමතුලිතතා දෙකක් සිද්ධ වෙනවා. ඒ සමතුලිතතා දෙකටම පොදු සංඝටකයක් තියෙනවා A. දැන් මේකේ පොදු සංඝටකේ A. හරිද? එතකොට පද්ධතියේ 2යි T උෂ්ණත්වයට සමතුලිතතාවයට එළඹුණු පසු එහි ආරම්භක ප්‍රමාණය 20%ක් C සහ D බවට පරිවර්තනය වී ඇති බවද එහි ආරම්භක ප්‍රමාණය 20%ක් ඉදිරි වී ඇති බව සොයා ගන්න. ඔන්න ඔය දත්ත ආදේශ කරන්න යන්න බෑ මම කියන්නේ ඉස්සල්ලාම. හරිද? මම දැන් ඔයා ගාන හදනකොට හොඳට බලාගෙන ඉන්න වැඩි කොහොමද කරන්නේ කියලා. හරි? ඊට පස්සේ කියනවා මෙන්න මෙතන තමයි අර ගැටලුව එන්නේ. මොකද පළවෙනි එකේ දීලා නැහැ ළමයි A කියලා එකක්. දැන් ඕන් දෙනවා රෝම ඉලක්ක සිම්පල් රෝම ඉලක්කම් දෙකේ කැපිටල් රෝම ඉලක්කම් එක මෙන්න මෙහෙම කියනවා. A ආරම්භක මවුල සංඛ්‍යාව. සිම්පල් A ඌයේ නම්. අන්න දැන් එතෙන්දි ගන්න කියනවා සිම්පල් A කියලා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔයාලට තේරෙනවද වැඩි? පළවෙනි එකේ දීලා නැහැ කොහෙවත් සිම්පල් A කියලා. හැබැයි තාම ගැටලුව ආවේ නැහැ. මොකද දෙන්න සම්බන්ධ කරගන්න ගියොත් තමයි ගැටලුවක් එන්නේ. දැන් පළවෙනි එකෙන් දෙවෙනි එක සම්බන්ධ වෙන්නේ නැත්තම් මොකද වුණත් ප්‍රශ්නයක් නැහැ නේ පළවෙනි එකට. පැහැදිලිද? හැබැයි බැරි වෙලා හරි උඩ එකයි යට එකයි සම්බන්ධ කරන්න ඕනොත් උඩ එකේ මවුල සංඛ්‍යාවක් දීලා නැත්තම් අපිට ගැටලුවක් එනවා. අපි ගාන හදාගෙන යනකොට වෙන මොකක් හරි x හරි මොකක් හරි එකක් දාගෙන තිබුණොත්. හිතන්නකෝ අපි දෙන්න n කියලා මවුල ගානක් දාගෙන තිබුණා කියලා හිතන්නකෝ. ඔයා හිතන්නේ නැතුව ඔහේ n කියලා එකක් දාගෙන යනවා. ඒතකොට n උයි a සම්බන්ධ කරන්න බෑනේ. ඒතකොට ගාන අතර පොඩි අවුලක් එනවා. හරි? දැන් මෙහෙම බලන්න. එහි ආරම්භක මවුල සංඛ්‍යාව a ඌයේ නම් මෙම සමතුලිතතාවයේදී A B C D මවුල සංඛ්‍යාව වෙන වෙනම ගණනය කරන්න. ඔන්න දැන් මේ හොඳට අල්ලගන්න මේ කරන්න යන වැඩි මම ගන්නවා මෙතන පළවෙනි සමතුලිතතාවයේ දෙකක් A වලින් B හැදෙනවා. දැන් මේ 2යි T කෙල්වින් වලදී 2යි T වලදී
A වලින් දෙකක් වෙන්නේ. දෙකක් A ගෑස් වලින් B හැදෙනවා. අර ඉස්සලා ගත්ත සම්බන්ධතාවයනේ. ඒක හිම්මම එනවා. ඒකට අමතරව හරිද? ඒකට අමතරව දෙකක් A ගෑස් වලින්ම එනවා දරුවෝ C ධන D කියලා. C ගෑස් ධන D ගෑස් කියලා. හරිද? දැන් ආරම්භක මවුල ගන්න A කියලා ගන්නලු. ඔන්න ආරම්භක මවුල වෙනස සමතුලිත මවුල. මම ඔහම ලිව්වා. හරිද? මම මෙතන ආරම්භක මවුල A කියලා ගත්තා. දැන් මේ මම කියන්නේ මෙතන මෙහෙම ඒව තියෙනවනේ. මොනවද? ඔය 120ක් ඉදිරුණා 120ක් මොකක්ද එහෙම කියන කලන්දරේ තියෙන. ඒවා මොකද දැනට දාන්න යන්න එපා. අපි පස්සේ සුළු කරලා ගමු. හරිද? දැන් මම ගන්නවා මෙතනින් 2x ප්‍රමාණයක් පැවරුණා කියලා. සාමාන්‍යයෙන් මේ වාගේ මෙතන ස්ටොකියෝමෙට්‍රික් සංගුණක තියෙනවා නම් ඒකට අදාළව ගන්න සංඛ්‍යාව ඊට එහා පැත්තේ හැදෙන ගණන් තීරණය කරගන්න ලේසි වෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම 2x දාන්න ඕනේ කියලා එකක් නැහැ. වට x දැම්මත් මේ පැත්තෙන් භාග වලින් එන්නේ. ඒක කරදරෙන් සුළු කරන්නේ. මෙතන 2x ගත්තේ මෙතනට ස්ටොකියෝමෙට්‍රික් සංගුණකෙත් එක්ක ගලප ගන්න ඕනේ හින්දා. හරිද? එතකොට ලේසි ඈ. මෙතනින් 2x කැඩෙනකොට මේ ප්‍රතික්‍රියාවට භාජනය වෙන මෙහෙන් හැදෙන ළමයි x ප්‍රමාණයක් දෙකට කෙන්නේ. දැන් මම අපිට ලියන්න පුළුවන් a ඍණ 2x මෙතනින් x හැදෙනවා. දැන් මෙන්න මෙයා තමයි පුතේ ඊගාවෙකට ගෙනියන්නේ. මෙන්න මේක අපි ගෙනියනවා ඊගාවෙකට. එතන මෙහෙම ගෙනියද්දි මෙතන මෙහෙම එකක් නැහැ. පළවෙනි සමතුලිතතාවය ඉවර වුණා. ඒ සමතුලිතතාවයේදී විච ඒක ඒ ප්‍රමාණය දෙවෙනි එකට අරන් ගියා. මම දැන් කලින්ම පැහැදිලි කරා දැන් මේවා මේ මාකින් වල එහෙම දාන්නේ මේ දෙක එකට කොහොම වෙනවා කියලා. හරිද? එතන හරි කතන්දරය. ඒක වැරදෙන්න පුළුවන්. මම මෙතන ගෙනාව a ඍණ 2x කියන ප්‍රමාණය. මෙතන ඕම ඕනේ නැහැ. මේවා නැහැ. ඊට පස්සේ මම මෙතෙන්ටත් ගන්නවා මෙතනත් ස්ටොකියෝමෙට්‍රික් සංගුණකේ 2 හින්දා මම මෙතන 2y කියලා ප්‍රමාණයක් ගන්නවා. එතකොට මෙතන එනවා ධන y ධන y. එතන මෙයාගේ සමතුලිතතාව ගන්න එනවා a ඍණ 2x ඍණ 2y. එතකොට මෙතන y මෙතන y. ඔන්න දැන් අපි ගණන් ඊට පස්සේ සුළු කරන්න යන්නේ. ඔන්න සුළු කරන්න යනවා. ඊට පස්සේ මොකක්ද කියන්නේ? දැන් කියලා බලනවා අර ඉතුරු වෙච්ච ගණන් අනම්මනම් කතන්දරේ. එහි ආරම්භක ප්‍රමාණය 120ක් CD බවට පත් වුණාලු. අන්න ආරම්භක එහි ප්‍රමාණය 120ක් C හා D බවට පත් වෙලා තියෙනවා. හරිද? හොඳට ඔක තේරුම් ගන්න ඕන. සහ ආය කියනවා එහි ආරම්භක ප්‍රමාණය 120ක් ඉතිරිවත් තියෙනවලු. මෙන්න මේ ගානත් හරිද? මේ ගාන 120යි. 120 කියන්නේ a වලින් 120ක් කියන ළමයි 0.2a. මේක 0.2a. හරිද? ඒ වගේම CD බවට පත් උනේ ප්‍රමාණය තියෙනනේ. මෙන්න මේක. a වලින් c හා d බවට පත් වෙච්ච ප්‍රමාණය කියන්නේ මෙන්න මේ 2y නේ. හරිද? 2y සමානයිලු 2y සමානයිලු 120යි කියන්නේ 0.2a. පැහැදිලිද? මෙතන ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඒක වැඩි තේරුම් නැත්නම් වැඩි කොට උඩ. මේකෙන් ඒ කියන්නේ C හා D බවට පත්වන ඒ ප්‍රමාණය. මම C හා D බවට පත්වන ඒ ප්‍රමාණය ගත්තේ 2y කියලානේ. අන්න ඒ 2y කියන ප්‍රමාණය ආරම්භකයේ මවුල ගණනෙන් 120ක් රු. ආරම්භකයේ මවුල ගණනෙන් 120ක්. පැහැදිලිනේ? එතකොට ආරම්භකයේ මවුල ගණන සිම්පල් A ඒකෙන් 120ක් කියන 0.2 එන්නේ. එහෙනම් අපිට y වෙනවා 2y තමයි 2y එනවා 0.2a කියලා. එහෙනම් y අපිට හොයාගන්න ඕන වුණොත් y සමානයි 0.1a. මොකද ඕක හොයාගන්න ඕන වෙනවා. හරිද? එතකොට ඔන්න අපිට මෙන්න මේ කොටසම a ඍණ 2x ඍණ 2y. මේ දැන් ඔයාලට තේරෙන්න ඕන a ඍණ 2x ඍණ 2y ට දාන්න පුළුවන් කියයි කියලාද? ඍණ 0.2a කියලා. ඍණ 0.2a සමානයි මේකේ උත්තරේ තායි 0.2a. 0.2a. එතකොට කොහොමද එන්නේ? එතකොට මේක සුළු කරපුවාම මේ 0.2ත් එහා පැත්තට ගියාම 0.4ක් කියලා එනවා. නැත්නම් x මෙහාට දාලා අපිට ගන්න පුළුවන් අර 0.2 මෙහාට. a ඍණ 0.2a නේද? අර 0.2ක් මෙහෙ එනවා ඍණ 0.2a. මෙච්චර මේ සුළු කරන්න පුළුවන් කට්ටිය ඉක්මනට සුළු කරලා දාන්න එක ගැල්ලුවන්නේ හරිය. මේක 2x වෙනවා. එහෙනම් මේක සුළු කරපුවාම එනවා 0.6a කියලා සමානයි 2x. එහෙනම් x සමාන වෙනවා දරුවෝ 0.3a කියලා. ඔන්න x ට උත්තරයක් ආවා y ට උත්තරයක් ආවා. ඔතෙන්ට ගෙන හදාගන්න.
එතකොට කිසිම වෙලාවක ඔයාලා මේ අගයන් ආදේශ කර කර ගන්න යන්න එපා. මෙන්න මේ වගේ සුළු කිරීමක් කරගෙන ගිහලා පස්සේ අන්තිමට සුළු කරා තමයි මට හිතෙන්නේ ලේසි කියලා. වට කැමති දෙයක් කරන්න පුළුවන්. වට ලේසි කියලා දෙයක්. මේ මම කියා දෙන ක්‍රමයේදී කොහෙවත් වරදින්න ගන්නක් නැහැ. පැහැදිලිද? කොහෙවත් වරදින්නේ නැහැ. ඒකින්ද ඔයා හොඳට තේරුම් ගන්න මේවා A කියලා දාගත්තා නෙමෙයි XY කඩාගෙන ගියා. ඊගාව එකේදී YY කඩාගත්තා ඉවර කරා වැඩේ. ඊට පස්සේ අන්තිමට තමයි සුළු කිරීම කරන්නේ. හරිද? දැන් අපි ඔක්කොම දන්නවා මේ දැන් මෙතන තියෙන x දන්නවා නම් y දන්නවා නම් සමතුලිතතාවයේ තියෙන ගණන් ටික දන්නවා. මේ හැටියෙන් වගේ ලියන්නම් ඒ ගණන් ටික. එහෙනම් a ගාන. බලන්නකෝ a ගාන සමතුලිතතාවයේ තියෙන a ගාන ගැටලුවම නෑ. ඒක දීලා තියෙනවා 0.2. 0.2a. ඊට පස්සේ b ගාන ළමයි x. x කියන්නේ අපිට ආව 0.3a. ඊට පස්සේ c ගාන. c ගාන කියක් කියනද බලන්න. c කියන්නේ y 0.1a. 0.1a. d ගාන කියන්නේ 0.1a. ඔක්කොම දැන් මේ ටික එකතුව ගත්තොත් 1 මෙතන ඔක්කොම 0.7ක් a තියෙනවා. ඔන්න ඔහම 0.7ක් a ඇවිල්ලා තියෙනවා එක එකේ වයින්. right? ඔන්න ඔහම ওই ටිකත් හදාගන්න ඕන. හරි. දැන් මම මේ ටික මකලා ඒ අදාළ තැන් වල ඒ ටික ලියා ගන්න. හරිද? සමතුලිතතාවය ටික ඔහෙ තිබිච්චාවේ මම මෙන්න වෙනම ගාන හදන්න. හරිද? මොකද සමතුලිතතාවය දෙක ඕන වෙනවා අපිට k p හොයන්න. දැන් පීඩනයක් තියලා නැහැ නේ? කොහෙවත් මේක පීඩනයක් ආවේ. දැන් එක්කෙනා මෞල සංඛ්‍යා හෙව්වා. මෞල සංඛ්‍යා තියෙනවා කාගේද? a ගේ b ගේ c ගේ ඔය a b c d ගේ ඔක්කොම මෞල සංඛ්‍යා වෙන වෙනම සොයන්නනේ. මෙන්න තියෙනවා 0.2a 0.3a 0.1a 0.1a. කිසිම ගැටලුවක් නැහැ. ඔක්කොගේම එකතුව ආව 0.7a කියලා. හරි. ඊට පස්සේ කියනවා 2t දී වන සමතුලිතතාව සඳහා දෙවන සමතුලිතතාවය සඳහා සමතුලිතතා නියතය kp ගණනය කරන්නලු. ඔක්කොටම kp ගණනය කරන්න ඉස්සෙල්ලා තමයි p හොයාගන්න වෙනවා. දැන් p එකක් නැහැනේ. දැන් ඔන්න කතන්දරයක් තියෙනවා. දැන් තමයි අර ගැටලුව එන්නේ මේ දෙන්නම. දැන් මේකේ දෙවෙනි අවස්ථාවට රෝම ඉලක්කම් දෙකට සිම්පල් දෙකට දීලා නැහැ පීඩනයක් නේ. දැන් පීඩනයක් දීලා නැහැ. අපි දන්නවා මම මේක මෙහෙම විදිහින් ආයෙ වෙනම හදන්නම්. T කෙල්වින් උෂ්ණත්වයේදී පීඩනය දීලා තියෙනවා 4.10.5 නේද? වර්ග මීටරයෙන් විවරණ 4.10.5ක් දීලා තියෙනවා T කෙල්වින් උෂ්ණත්වයේදී මේ සමතුලිතතාවයේදී මේ සමතුලිත ඊට සමතුලිත 2t කෙල්වින් වලදී 2t අන්න 2t කෙල්වින් වලදී අපි දන්නේ නැහැ. අපි එක p කියලා ගමු. මේක තමයි අපි හොයාගන්න ඕන. හරිද? මේ p හොයාගත්තේ නැත්නම් අපිට බෑනේ මේ kp ගන්න. එහෙනම් අපි ඉස්සලාම p හොයාගෙන ඉන්න ඕන. දැන් මේකට අදාළව එහෙනම් මේ අවස්ථාවේ මෞල සංඛ්‍යා මේ සමතුලිත මෞල සංඛ්‍යා ඒක දැනගෙන ඉන්න ඕන. මේ සමතුලිත මම අර ඉස්සලා වල මගු තියාගන්න කියලා කිව්වේ. ඒක ඒ වලින් ගත්තේ නැත්නම් බැරි වෙලා හරි. පළවෙනි සමතුලිතතාවය සිම්පල් ඒ වලින් ගත්තේ නැත්නම් දැන් හිතන්නකෝ xy එකක් දාගත්ත කියලා. ඔයාලට මේ ගාන හදන්න බෑ එතනින් යාට. පැහැදිලි වැඩේ. ඔයා a කියලා දාගන්න වෙනවා. නම් එතන තියෙන මේ ගානේ දෝෂයක් මං හිතන්නේ දෝෂයක් වෙන්න ඕන. මෙතන දරුවෝ දශම කීයක් දාවේ? පළවෙනි සමතුලිතතාවය 0.8ක් ආව සමතුලිත මවුල. දැන් මෙන්න මේ දෙවෙනි සමතුලිතතාවය අපි මෙහි හොයාගත්තා 0.7යි ඒ තමයි එන්නේ. 0.7ක් ඒ මවුල ප්‍රමාණයක් එනවා. එහෙනම් මේ අවස්ථා දෙකට PV සමානයි nRT දාලා බෙදන්න. PV සමානයි nRT. PV සමානයි nRT දාපුවාම මොකෝ වෙන්නේ? පළවෙනි අවස්ථාවේ P 4.10.5යි මම මේව දාගෙන යන්නම්. මොකද ඊටම දිනන නැත්තම් පරිමාව දෘඩයි මේ වීමයි දෘඩින් වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්නවා. n.8යි පළවෙනි අවස්ථාවට 0.8යි r ම තියාගන්න t එහෙම තියාගන්න ඕන එකයි. මේ අවස්ථාවට p කියලා ගත්තා මෙතෙන්ට v කියලා දැම්මම මේක 0.7යි r වතාවත් 2යි p ඔක 2යි කියලා ගමු. දැන් බෙදන්න. හරිද? දැන් බෙදන්න. අපිට පුළුවන් දෙකෙන් දෙක බෙදීම එක ගන්න. v ට v කැපෙනවා. p බෙදීම
4යි 10යි 5 හරිද සමානයි මෙතනින් කැපෙනවා දරුවෝ මෙතන දශම 7 බෙදීම 8 කියලා නෙන්නේ නේ 7 බෙදීම 8 කියලා එනවා මේ පැත්තට නේ බෙදන්නේ අපි ඔහොම බෙදන්නේ 7 බෙදීම 8 කියලා එනවා මෙතනින් 2යි කියලා එනවා ඔන්න බලන්න ගානට එන හැටි මෙතනින් කැපෙනවා 4යි කියලා මේක මේකට කැපෙනවා 4යි කියලා ඒ 4ට මේ 4 කැපෙනවා එහෙනම් උත්තරේ p සමානයි අනිත් පැත්තට ගුණ කරන්න මෙතනින් එනවා p සමානයි 7යි 10යි 5යි කියලා මුළු පීඩනේ 7යි 10යි 5යි වර්ග මීටරයෙන් නිව්ටන් 7යි 10යි 5යි උදෙන් දෙනුත් හදා ගන්න 7යි 10යි 5 මේ ගාන හදන්න මෙච්චරලා යන්නේ නැහැ හරිද මේ ගාන හදන්න මෙච්චරලා යන්නේ නැහැ නමුත් ඔයාලට මේක පැහැදිලි කිරීමක් හරියට ඕන හින්දා අපි ටිකක් වැඩිපුර වෙලාවක් අරන් මේක කතා කරේ නැත්තම් මේක විනාඩි පරිම 10න් ඇදී හැකියි මොකද මේක හොඳට සුළු වෙනවා කියන්නේ හරිද හැබැයි බැරි වෙලා හරි මෙන්න මේ 7යි 10යි 5 කියන කතන්දරය ආවේ නැත්තම් එහෙම වැඩේ ඉවරයි හරිද අනිවාර්යෙන් 7යි 10යි 5 කියන එක එන්නම ඕන හරි ඔය ටික මම මකලා දාන්න නේ මකලා දාලා දැන් අපි දන්නවා එක එක්කෙනාගේ මවුල ටික දන්නවා දැන් අපි ඔහොම එක එක්කෙනාගේ ආංශික පීඩන ටික හදාගමු ඒවා වෙනම කරගත්ත මට දැන් මේ දැන් සමහර ළමයි මේවා මේ තැන් තැන් වල ඔය කැලි බැලි හදාගෙන යනවා දැන් මම කියන්නේ මේ වගේ මේ දිත්ත සම්ප්‍රදාය විශේෂයෙන් තිබ්බොත් මේවට හදාලා මවුල මේ පීඩන ටික වෙන වෙනම හදාගන්න මේ අස්සේ ගහන්න යන්න මේ සම්ප්‍රදාය අස්සේ කැලලකුයි මේ සම්ප්‍රදාය අස්සේ කැලලකුයි එහෙම ගහන්න යන්න එපා ආංශික පීඩන ටික වෙන වෙනම හදාගෙන යන්න හරිද ඒ ටික එහෙම හදාගත්තාම ඔයාට මේකට දාලා මේකට දාලා කියලා දැන් ඒ තැන් දෙකේම ඉන්නවනේ නැත්තම් ඔයාට මොකද හිතෙන්නේ දැන් මේක කෝක ආදේශ කරන්න වේද මේ ගාන මේකටද මේකටද කියලා එහෙම හිතා ඉන්න එපා මේ ඒ ගාන මෙතන දැන් ඇවිල්ලා තියෙන A කැපිටල් A කියන මවුල ගාන ඒ කියන්නේ 0.2 කියන ප්‍රමාණය මේ සමතුලිතතා දෙකටම පොදුයි පැහැදිලිනේ මේ සමතුලිතතා දෙකටම පොදු කැපිටල් A ගාන තමයි 0.2 කියන්නේ රයිට් එහෙනම් මෙතන දැන් හදාගත්ත හැටි තේරුණා වැඩේ බලමු එක එක්කෙනාගේ ආංශික පීඩන කොහොමද කියලා එක එක්කෙනාගේ ආංශික පීඩන කොහොමද කියලා බලමු හරි බලන්න PA මේ PA බලන්න මුළු මවුල ගණන 0.7යි ඒකේ 0.2 එහෙනම් 7න් 2 වතාව අපිට අතන මම මේ හරි පීඩනේ හෙව්වා වලට මතක ඇති 7යි 10යි 5ක් කාර්යය එහෙනම් උත්තරේ 2යි 10යි 5යි PA හරිද වර්ග මීටර නිව්ටන් හරි පැස්කල් හරි දාගන්න ඊට PB PB සමානයි 7න් 3යි මම එකපාර හදන්න නේ 7න් 3යි 10යි 7යි 10යි 5යි එතකොට 3යි 10යි 5යි PC සහ PD සමාන වෙනවා එක ගානේ 7න් 1යි එතකොට 1යි 10යි 5යි හරිද වර්ග මීටර නිව්ටන් හරි පැස්කල් හරි කියලා දාන්න මේක දීලා තින්නේ වර්ග මීටර නිව්ටන් ඒකෙන්ම දාන්න තියෙනවා හොඳයි නේද හරිද දැන් KP ගණනය කරන්නලු රෝම ඉලක්කම් කැපිටල් රෝම ඉලක්කම් දෙකේ කියන්නේ KP ගණනය කරන්නලු දෙවෙනි එකට KP දෙවෙනි එකට ගණනය කරන්නලු KP දෙවෙනි එකට ඒ කියන්නේ PC ගෑස් වතාවක් PB ගෑස් බෙදීම PA ගෑස් වල වර්ගය PC PD සමානයි එක ගානේ තියෙන්නේ නේ 1යි 10යි 5යි වර්ග මීටරයට නිව්ටන් ආයි 1යි 10යි 5යි වර්ග මීටරයට නිව්ටන් බෙදනවා 2යි 10යි 5යි වර්ගය 2යි 10යි 5යි වර්ග මීටරයට නිව්ටන්ගේ වර්ගය ඕනේ එතකොට උත්තරේ එනවා මේ 10යි 5යි ටික ඔක්කොම කපලා යනවා අද වර්ග වෙනවනේ එහෙනම් උත්තරේ මේක වර්ග වෙච්ච 4න් 1යි 0.25ක් කියලා එනවා ඒකකත් නැහැ නේද එකයට 4යි කියලා නේ දෙකේ වර්ගය 4යි එහෙනම් උත්තරේ 0.25ක් එනවා ඔන්න පළවෙනි එකට එන නෙවෙයි දෙවෙනි සම්තුලිතතාවය සෙල්සියස් කෙල්වින් T වලදී දෙවෙනි සම්තුලිතතාවයට එන KP අගය 0.25යි ඒකක නැහැ ඊට පස්සේ රෝම ඉලක්කම් 3 කියනවා 2යි T දී පළවෙනි සම්තුලිතතාවය සඳහා KP ගණනය කරන්න. අන්න. පළවෙනි සම්තුලිතතාවයට ආයෙ KP ගණනය කරන්නලු. හා මම දැන් මේක ආයෙම කරන්න නේ. ඒතකොට ඔයාලට තේරෙන්න ඕන මේකට ඒ වලගේ
මේකමයි මේකටත් ඒ ගාන දෙකටම එකම ඒ යගේ එන්නේ. දැන් KP ලියමු මේක KP ඕනනම් දාගන්න මේක කොයි සමතුලිතතාවයටද දෙවෙනි සමතුලිතතාවයට. මේක KP දෙවෙනි සමතුලිතතාවයට. දැන් ගන්න යන්නේ KP පළවෙනි සමතුලිතතාවයට. KP පළවෙනි සමතුලිතතාවයට ගන්නවා. හරිද? එතකොට පළවෙනි එකට කොහොමද දෙන්නේ? PB ගෑස් එක බෙදීම PA ගෑස් එකේ වාගේ කියලා එන්නේ. PB ගෑස් එක 3 වැඩි කිරීම 10/5 වර්ග මීටර නිව්ටන්. ඒ බලමු. ඒ කියන්නේ මේක 2.10 5 වර්ග මීටර නිව්ටන්ගේ වර්ගය. එතකොට එනවා ඔයාලට මේක 4යිනේ. 4යි 4ෙන් 3යි. 4ෙන් 3යි 10 ඍණ 5යි නිව්ටන් ඍණ 1 මීටර වර්ග කියලා එන්නේ. ඔහොම එන්නේ. ඔන්න උත්තරේ එන්නේ. දැන් මේක නම් අහලා නැහැ. සමහරලාට අහන්න පුළුවන්. ඔය දැන් ඔය සම්බුද්ධිත්වා දෙක මේක අහලා නැහැ. හරිද? මම නිකන් කියන්නේ. කතා කරමු. මේකේ දැන් KP අපි අවස්ථා දෙක පළවෙනි සම්බුද්ධිත්වාවේට උෂ්ණත්ව දෙකකදී හොයලා තියෙනවනේ. අන්න එතකොට තව අහන්න පුළුවන් මේකේ අහලා නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්බුද්ධිත්වාවේ නැත්නම් පළවෙනි සම්බුද්ධිත්වාවේ තාපදායකද තාපාවශෝෂකද කියලා. හරිද? ඒවා එකක් පැහැදිලි කරන්නේ කොහොමද? උෂ්ණත්වය වැඩි කරනකොට. හරිද? උෂ්ණත්වය වැඩි කරනකොට සමතුලිතතාවනියත වැඩි වෙලා නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාපාවශෝෂකයි. පැහැදිලිද වැඩි? ඒක ලේහක් ලියමුල් ධර්මයෙන් පැහැදිලි කරන්න ඕන. උෂ්ණත්වය වැඩි කරනකොට සමතුලිතතාවනියත වැඩි වෙලා නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාපාවශෝෂකයි. බැරි වෙලා හරි උෂ්ණත්වය වැඩි කරනකොට සමතුලිතතාවනියත පල්ලෙහා ගිහිල්ලා නම් එහෙනම් තාප දායකයි ඉදිරි ප්‍රතික්‍රියාව. ඉදිරි ප්‍රතික්‍රියාව ගැන තමයි කියන්නේ. හරි? පැහැදිලිද? ඔන්න ඔහමයි ওই જાතිය ගණක් හදන්නේ. මේ જાතිය ගණන් ඔය අවුරුදු කීපයක දීලා තියෙන පොඩ්ඩක් ඔයාලා ඉන්න ගමන් ඒ ටික උත්සාහ කරන්න. එතකොට වැඩි තවත් සාර්ථක කරගන්න පුළුවන්. තව විභාග මේ මොනවාද? වාර විභාග ප්‍රශ්න පත්‍ර වල එහෙමත් ඇති. හරිද? ඒවා හොයාගෙන හදන්න. මෙන්න මේමයි මේ જાතිය ගණක් හදන්නේ.